Good morning, ආයුබෝවන් අස්සලාමු අලයිකුම්. සියලු බලාපොරොත්තු ඉටුවන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උදෑසනක් වේවා. යහපත් දවසක් වේවා. සියලු බලාපොරොත්තු ඉටුවන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උදෑසනක් වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මැද පෙරදිග සේවය කරන ආදරණීය ඔයාලා හැමෝටම අද 2025 මාර්තු මාසයේ 20 වෙනි බ්‍රහස්පතින්දා බලමු අදත් මැද පෙරදිග රටකින්ද ලද ලංකාවට මුදල් යවනවා නම් අද වටිනාකම ඔයාලගේ රටේ තියෙන එක්ස්චේන්ජ් වලින් කීයක් ලබා ගන්න පුළුවන්ද කියලා. අද ලංකාවේ මහ බැංකුවේ ඩොලර් එකක ගැනුම් මිල රුපියල් 291.80ක් හැටියටත් විකුණුම් මිල රුපියල් 300.31ක් හැටියටත් මැද පෙරදිග ඩොලර් එකක මිල අද රුපියල් 296.43ක් හැටියට අද මිල සටහන් වෙලා තියෙනවා. අද බහරේන් දිනාර එකක් බහරේන් වල BFC එක්ස්චේන්ජ් එකේ රුපියල් 783.44ක් හැටියට මිල සටහන් වෙලා තියෙනවා. ඩුබායි දිරාම් එකක් අද අල් අන්සාරි එක්ස්චේන්ජ් එකේ රුපියල් 80.40ක් හැටියට තමයි මිල සටහන් වෙලා තියෙන්නේ. අද සෞදි රියාල් එකක් අල් රජ්‍යාත් එක්ස්චේන්ජ් එකේ සහ SNB එකේ රුපියල් 78.69ක් අද මිල සටහන් වෙලා තියෙනවා. ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ සහ අලවුනෙත් එක්ස්චේන්ජ් එකේ රුපියල් 416.95ක් තමයි ජෝර්දාන් දිනාර එක. පූර්සටම් එක්ස්චේන්ජ් එකේ සහ මොඩර්න් එක්ස්චේන්ජ් එකේ ඔමාන් රියාල් එකක් අද රුපියල් 765.70ක් හැටියට මිල සටහන් වෙලා තියෙනවා. අද කටාර් රියාල් එකක් අල් ජසීරා එක්ස්චේන්ජ් එකෙන් ලංකාවට මුදල් යවනවා නම් ඔයාලට රුපියල් 81.20ක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අද කුවේට් එකේ ඉන්න ඔයාලට අදත් අල් සජීල් එකෙන් රුපියල් 961.20ක් ලබා ගන්න පුළුවන්. BEC අල්නාද අල්මුල්ලා වගේ එක්ස්චේන්ජ් වල රුපියල් 952.53 වගේ මුදලක් සටහන් වෙලා තියෙනවා. ඉතින් තවත් එක්ස්චේන්ජ් බොහොමයක් තියෙනවා. UGNEC බහරේන් ඉන්ටර්නැෂනල් එක්ස්චේන්ජ් ARY අල් මුසානි අල් ශාමි වගේ එක්ස්චේන්ජ් තියෙනවා. ඉතින් මේ එක්ස්චේන්ජ් උත් රුපියල් 950.51 ගෙවනවා. ඉතින් ඒ වගේනොත් ඔයාලට ලංකාවට මුදල් යවා ගන්න පුළුවන් නම් ළඟ ලංකාවට මුදල් යවා ගන්න. වගේම අද යුරෝ එකක් රුපියල් 323.32ක් හැටියටත් සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 222.88ක් හැටියට මිල සටහන් වෙලා තියෙනවා. අපි බලමු අද රත්තරන් මිල කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. අද කුවේට් කැරට් 22 ග්‍රෑම් එකක මිල කුවේට් දිනාර 27යි පිලිප් 780ක් හැටියට සටහන් වෙදී කැරට් 24 කුවේට් දිනාර 30යි පිලිප් 290ක් හැටියට මිල සටහන් වෙලා තියෙනවා. එවැගේම සෞදි කැරට් 22 ග්‍රෑම් එකක මිල සෞදි රියාල් 346ක් හැටියට සටහන් වෙදී කැරට් 24 ග්‍රෑම් එකක් 374ක් හැටියට තමයි සෞදි රියාල් සටහන් වෙන්නේ. එවැගේම කටාර් කැරට් 22 ග්‍රෑම් එකක මිල කටාර් රියාල් 341.50ක් හැටියටත් කැරට් 24 ග්‍රෑම් එකක් කටාර් රියාල් 366ක් හැටියට මිල සටහන් වෙලා තියෙනවා. ඒ වගේම ඩුබායි කැරට් 22 ග්‍රෑම් එකක මිල ඩුබායි දිරාම් 338.23ක් හැටියට සටහන් වෙදී කැරට් 24 ග්‍රෑම් එකක් ඩුබායි දිරාම් 365.25ක් හැටියට මිල සටහන් වෙලා තියෙනවා. ඒ වගේම ඕමාන් කැරට් 22 ග්‍රෑම් එකක මිල ඕමාන් රියල් 36.75ක් හැටියට සටහන් වෙදී කැරට් 24 සටහන් වෙන ඕමාන් රියල් 38.50ක් හැටියට. ඉතින් සෞදි කටාර් ඕමාන් කුවේට් යන රටවල රත්තරන් මිල වෙනසක් වෙලා නැහැ. ඊයේ මිලම තමයි ඕමාන් රත්තරන් මිල විතරයි අද සුළු වැඩිවීමක් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ රටේ තියෙන එක්ස්චේන්ජ් වලින් සහ ඔන්ලයින් මැෂින් හරහා ලංකාවට මුදල් යවනවා නම් ඔයාලට මේ සටහන් වෙලා තියෙන මිලට වඩා වැඩි මුදලක් ලබා ගන්න පුළුවන් වෙයි. හැබැයි මේ සටහන් වෙලා තියෙන මිලට සමහර එක්ස්චේන්ජ් වලින් අඩු වෙනුවත් ලබා දෙන එක්ස්චේන්ජ් තියෙනවා. ඉතින් මේ පිළිබඳවත් ඔයාලා දැනුවත් වෙන්න. ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාගේ යාළුවන් අතරේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම් හැමෝටම ජයග්‍රාහී දවසක්, හැමෝටම සුබ දවසක්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. අල්ලා දෙවියන්ගේ පිහිටයි, ජේසු පිහිටයි. හැමෝටම බුදු සරණයි.